ඉස්සලා මේ වගේ තැනක් දැක්කේ මීට කලින් දැකලා නැහැ. ඒකත් ගමේ තියෙන මේ වගේ තැනක් මට හරි සතුටුයි මේ වගේ තැන ඇත්තටම මම හලෝ යාළුවනේ ඉතින් කොහොමද everyday vlogs page එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් එන්නෝ කියන්න අද මාත් එක්ක ගමනක්. අද යමු අපේ ගම මැදින් යන කුඩා ඔය බලන්න. ඉතින් ඔය කවුරුත් දන්න තැනක් තමයි කුඩා ඔය කියන්නේ. හැබැයි නමින් අහලා තිබ්බට ගොඩක් අය දැකලා නැහැ. ඉතින් අද එන්නකෝ ඔයාලගේ ඇස් දෙකේම බලන්න. බෙරගල වැල්ල ඔය පාරෙන් ට්‍රිප් එකක් එහෙම යනවා නම් එන්න හොඳ තැනක් තමයි මෙතන. නිදහසේ නාලා නිදහසේ කාලය යන්න පුළුවන් ලස්සන තැනක් තමයි මේ. වැල්ලවා ඉඳලා ආවොත් ඔයාලට කිලෝමීටර් 7ක් වගේ දුරකින් තමයි මේ තැන තියෙන්නේ. බෙරගල ඉඳලා ආවොත් ඔයාලට මේ තැනට එන්න පුළුවන් කිලෝමීටර් 15ක් 16ක් අන්න ඒ වගේ දුරක් ගෙවාගෙන ඇවිත්. කුඩා ඔය ජලාශය කිරිඳෝයේ අතු ගංගාවක් කියලා ඔයාලා දන්නවද? ඉතින් මේව තමයි අපේ රටේ සම්පත්. ඉතින් යාළුවනේ අන්තිම වෙනකම් බලන්නකෝ. ඔයාලා දැකලවත් නැති දේවල් බලා ගන්න පුළුවන්. අපේ ගමේ තවත් හැංගිලා තියෙන තැනක්. මමත් මීට කලින් දැකලා තිබුණේ නැහැ මේ වගේ තැන. කුඹුක් ගහකින් වතුන උනන තැන. ඇත්තටම මම අද තමයි ඉස්සලා මේ වගේ තැනක් දැක්කේ. මීට කලින් දැකලා නැහැ. ඒකත් ගමේ තියෙන මේ වගේ තැනක් මට හරි සතුටුයි මේ වගේ තැන ඇත්තටම මම දැකලා නැහැ. සුපිරි තැනක් වතුර මාර පිරිසුදුයි. ඉන්නකෝ මම ඔයාලට පෙන්නන්න. හැංගිලා තියෙන තැනක් ගොඩක් අය දන්නේ නැති තැනක්. ඇත්තටම අද තමයි මාත් මේ තැන දැක්කේ. ගොඩක් කට්ටිය මේ තැන දන්නේ නැහැ. සබහා දහමෙන් අපිට දුන්නු දායාද. ඇත්තටම මම මේ මල දැකලා තිබ්බට මේ මලේ නම නම් දන්නේ නැහැ. දැක්කම කඩන්න හිතෙන මල්. ඇත්තටම හරි ලස්සනයි. මේ තියෙන්නේ ගොඩපර මලක්. ඔයාලා දැකලා තියෙනවද මීට කලින්? ඉතින් අහන්නකෝ මේ ගහේ තියෙන ගෙඩි වලින් ඔයාලගේ ඉසේ තියෙන ප්‍රශ්න ගොඩක් නැති කරගන්න පුළුවන්. විශේෂයෙන්ම ගොඩක් වෙලාවට තියෙන හිස්සෝරි ස්වභාවිකම හැදිච්ච ෂැම්පූ එකක්. ගොඩක් වෙලාවට කෘතිම දේවල් පාවිච්චි කරන අපි මේ වගේ දේකුත් ඉඳලා හිටලා හරි අපේ ඔළුවට දැම්මොත් අපේ කොණ්ඩෙට දැම්මොත් ඇත්තටම හිතවටත් වඩා හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඉස්සර කාලේ රජකුමාරිකාවන්ගේ හිස් කබලේ ගෑවේ මෙන්න මේ වගේ දේවල් තමයි. ඉතින් එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමෙන්